ඔයාලා දන්නවද ළමයි ඔය ආදරය කියන එක පටන් ගත්ත දැන්. දැන් ඔයාලගේ අම්මලා තාත්තලා ඔයාලට මාර ආදරේනේ නේද? දැන් ඔයාලට තාම ඔක තේරෙන්නේ නැහනේ. තාම 10 පන්තියනේ. ඔය කාලේදී ඔය මේ අම්මලා තාත්තලා පට්ට ආදරේ කියලා එහෙම තේරෙන්නේ නැහැ. හරිද? ඔය කාලේ තියෙන ලෙඩක් ඒක. ඕක සනීප වෙනවා. තව ටික කාලයක් යන්න ඕන. අවුරුදු 25ක් 30ක් වගේ වෙනකොට ඔය මේ ලෙඩේ සනීප වෙනවා. ඔය ආදරේ කියන එක පටන් ගත්ත තැන තමයි මම මේ ඔයාලට කියන්න හදන්නේ. ඔන්න ළමයි මම දැන් ඔයාලව එක්කගෙන යනවා ගොඩාක් ඈත කාලයකට. හරිද? ඒ කියන්නේ අර ගිරිපුරැත්තෝ කාලේට වගේ ඒ දවස්වල මිනිස්සු ඇඳුම්වත් අඳින්නේ නැහැ. ඒ දවස්වල කොහොමද වැඩේ තිබිලා තියෙන්නේ? මෙහෙමයි. පිරිමි කට්ටිය ඉන්නවා. එයාලට බඩගින්න මොකද කරන්නේ? එයාලා දඩයමක් කරගත්තා කෑවා. ගෑනු කට්ටියක් ඉන්නවා. එයාලා දඩයමක් කරගත්ත බඩගින්න කෑවා. පොඩි උනුත් ඉන්නවා පොඩි පැටවු. එයාලට ඒ දඩයමක් කරගත්ත එයාලට බඩගින්න එයාලා කන්න ඕනේ නැත්තම් ඉවරයි. පොඩි ළමයෙක් ගත්තොත් එහෙම එයාගේ අම්මා කවුද? එයාගේ තාත්තා කවුද කියලා එයා දන්නේ. කොහොම කාලයක් තිබිලා තියෙනවා. ඕක එක තැනක් වෙනවා ළමයි හරිම ලස්සන තැනක්. පිරිමි කට්ටිය ඉන්නේ. පිරිමි කෙනා තෝරගන්නවා ගෑනු කෙනෙක්ව. මෙයා තමයි මගේ කෑල්ල. එහෙම කියනවා. ඊට පස්සේ එතකොට ගෑනු කෙනාට පිරිමි කෙනෙක් කියලා ඉන්නේ. එතකොට ඒ දෙන්නට හම්බ වෙන ළමයි ළමයෙක්. අන්නේ ළමයා එතකොට අර ගෑනු කෙනා පිරිමි කෙනා දන්නවා මේ ඉන්නේ මගේ ළමයා කියලා. ඊට පස්සේ දැන් අර පිරිමි කෙනා කරන්නේ ගෑනු කෙනාවයි ළමයාවයි එයාගේ ගල් ගුහාවේ තමයි තියාගන්නේ. ඊට පස්සේ පිරිමි කෙනා යනවා කෑම හොයන්න. දඩේමේ යනවනේ. දඩේමේ ගිහිල්ලා ළමයි දඩේම කරලා ඒ කෑම ටික හොයාගත්තට පස්සේ එයාට අවශ්‍ය ටික කාලා කොටසක් මොකද කරන්නේ? ගෙදර අරන් යනවා. අර ගල් ගුහාවට අරන් යනවා. අර කාටද ළමයටයි ඒ අම්මටයි දෙන්න. ඒ අරන් කිය මොකද? මොකද එහෙම අරන් ගියේ? ඒක ළමයි එහෙම අරන් යන්න හිතෙන්නේ එක සිතුවිල්ලක් හින්දා. ඔන්න ඔය සිතුවිල්ලට තමයි ළමයි ආදරය කියලා කියන්නේ. ඔය ඕක තමයි දැන් මේ අවුරුදු ගාණක් ඇවිල්ලා තවම ඔයාලගේ අම්මලා තාත්තලා ඔයාලට ආදරේ මොකද? ඔය ඒ කාලේ පටන් ගත්ත සිතුවිල්ල නිසා තමයි. ඔන්න ඔය ආදරය කියන පටන් ගත්තේ.